හරි. අපි ඔයාලගේ 10 වසරේ දෙවෙනි තියරි පාඩම තමයි පටන් ගත්තේ. ඒ පටන් ගද්දී අපි කතා කරේ දත්ත සංනිවේදනය ගැන. හරිද? නැත්නම් අපි කියනවා data communication ගැන තමයි අපි කතා කරේ. එතකොට data communication වල තියෙන කොටස් ටික කතා කරා. ඒ කොටස් ගැන වෙනම කතා කරා. හරිද? ඊට පස්සේ data communication වල කොටස් ගැන කතා කරද්දී දත්ත සංනිවේදන අවශ්‍යම දෙයක් තමයි අපි කිව්වා medium. නැත්නම් media. නැත්නම් අපි කියනවා සිංහලෙන් මාධ්‍ය කියලා. මාධ්‍ය කියන එක තමයි ඊළඟට අපි කතා කරේ. මේ මාධ්‍ය දිගේ අපි දිගට කතා කරගෙන ගියා. අපි මාධ්‍ය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදුවා. අපි wired කියනවා. හරිද? එහෙම නැත්නම් guided කියනවා. හරිද? සිංහලෙන් කියනවා නියමු මාධ්‍ය කියනවා. හරිද? ඊට පස්සේ අනිත් වර්ගය තමයි wireless. එහෙම නැත්නම් අපි unguided කිව්වා. නියමු නොවන මාධ්‍ය. හරිද? මේ wire තියෙන නැත්නම් wire නැති. right? wireless. right? ඊට පස්සේ මේ wired කියන ඒවා අපි ප්‍රධාන වශයෙන් කොටස් කීපයකට බෙදුවා. එකක් තමයි fiber optic cable. right? ප්‍රකාශ විද්‍යුත් තන්තු. නිසා අපි ඒක ගැන කතා කරා. right? මේ fiber optic වල දත්ත ගමන් කරන්නේ මොනවා පාවිච්චි කරලාද? එයා දත්ත ගිනින ක්‍රමයක් තියෙනවා. මොනවා පාවිච්චි කරලාද එයා දත්ත ආලෝක ගිනිනවා කියම? ආලෝක සංඥා. ආලෝක සංඥා වලින් තමයි දත්ත ගිනින්නේ. එතකොට මෙයා දැනට ලෝකේ තියෙන මොකක් හරි විශේෂත්වයක් තියෙනවද මේ fiber optic cable වල? ලෝකේ වේගවත්ම දත්ත වේගයෙන්ම දත්ත ගිනීම. එහෙම යවන්න පුළුවන් wired නැත්තම් නියම මාධ්‍ය තමයි මෙන්න මේ fiber optic කියලා කතා කරේ. ඊට පස්සේ මේක තිබ්බා coaxial කියලා. right? coaxial cable ගැන කතා කරා. ඔය coaxial තමයි ඔයාලගේ TV cables වල තියෙන්නේ. හරි? එතකොට CCTV වල අදටත් පාවිච්චි කරනවා. හරි? CCTV cable විදියට. එතකොට ඉස්සර කාලේ ඉන්ටර්නෙට් යන පාවිච්චි කරලා තියෙනවා. ඔය තීර ටික දුන්නා. හරි? රූප සටහන නැන්දා. හරි? ඊට පස්සේ අපි කතා කරා twisted pair කියලා. ඇඹරු twisted ඇඹරුණු යුගල. twisted pair cable. pair කියන්නේ යුගල, twisted කියන්නේ ඇඹරුණු. ඇඹරුණු යුගල. ඒවා වර්ග දෙකක් තියෙනවා කියලා කතා කරා. මොනවාද? අපි කියනවා unshielded twisted pair. හරි? unshielded කියන්නේ ආවරණය නොකරපු. right? ආවරණය කරලා නැහැ. unshielded twisted pair. අනිත් වර්ගය තමයි shielded twisted pair. මේ දෙකෙන් අපි මොකක් ගැනද ලියාගත්තේ? unshielded twisted pair ගැනද shielded twisted pair ගැනද? ෂීල්ඩ් ට්විස්ටඩ් ෂීල්ඩඩ් පෑ කියන. ට්විස්ටඩ් පෙන්. ඒක සම්පූර්ණයෙන්ම ලියාගත්තේ නැත්නම් භාගයට ලියාගත්තේ? භාගයයිනේ. හරි. right. එතකොට අපි twisted pair cable ගැන තමයි ලියන්න පටන් ගත්තේ. හරි. ඒතර මම එදා පෙන්නුව twisted pair cable එක රූප සටහනක්. මොනවද පෙන්වන්න ඕගොල්ලන්ට? මේ හරි ලේසි තියරි මේව ලස්සනට ඔළුවේ තියාගන්න පොඩි දේවල්. right මෙන්න තියෙනවා. right. shielded twisted pair. shield එක කොටේට තියෙනවා. මම හරි මේකක් පෙන්වන්නම් සුට්ටක් හොඳ shielded එකක් තියෙනවා. right. this one. ඔන්න twisted pair cable එක. පේනවද කට්ටියටම? ඔව් සර්. හරි. එතකොට ගත්තාම පස්සේ මේ පිටත ආවරණයක් තියෙනවා. එයි පිට මිනිස් මේ වයර් එක අල්ලද්දි එයාලට නැත්තම් කරන්ට් එක වදින්න පුළුවන්. ඒ දේවල් වල නැත්තම් ඒ ඇතුලේ දත් වලට බාධාවක් වෙන නිසා පිට ආවරණයක් තියෙනවා. පිට ආවරණයට පස්සේ මම කිව්වා මෙයාගේ සාමාන්‍යයෙන් වයර් කීයක් තියෙනවද? වයර් කීයක් තියෙනවද? 8ක් තියෙනවා. 8ක් තියෙනවා. හැම එකක්ම තියෙන්නේ මොන වශයෙන්ද? යුගල වශයෙන්. හරිද? ඒක නිසා තමයි මේකට කියන්නේ twisted. twisted කියන්නේ ඇඹරුණු. මේ කට්ටිය ඇඹරිලා තියෙන මේ පේනවද? ඇඹරිලා twisted pair. pair එකක් කියන්නේ යුගලයක්. යුගල වශයෙන් මේගොල්ලෝ මෙහෙම ඇඹරිලා තියෙන. අන්න ඒකට නිසා තමයි මේකට twisted pair cable කියන්නේ. හැබැයි මේක විශේෂයි. twisted pair වචන ඉස්සරහින් වචනයක් තියෙනවා. මොකද්ද? ෂීල්ඩ්. shielded. හරි? ඇයි shielded කියන්නේ බලන්න. මේ හැම යුගලයක් ගත්තොත් ඒ යුගලේ මොකක් හරි දෙයකින් අපි කියන මේකට foil එකක් කියලා. දැන් අර ඔයාලා දැකලා තියෙනවද ඔය කේක් හදන්න එහෙම ගද්දි නිකන් අර අමුතු කොලයක් ගන්නවා නිකන් මේ පාට. අර foil කොලයක් කියලා. තෙල් කොල කියලා කියන්නේ ඊටපු ගමන් කට්ටිය නිකන් අර ඊටපු අර චොකලට් කල කවරේට තියෙන නිකන් අමුතු කොලයක්. මේ වගේ මේ තඹ පාට කොලයක් දැකලා තියෙනවද? ඔව් සර්. ඔව් සර්. අන්න ඒ වගේ ඊටම සමාන කොලයක් තමයි තියෙන්නේ. බලන්න මේ යුගල වශයෙන් මේගොල්ලෝ මොනවා කරලා තියෙන ආවරණය කරලා. බලන්න මේ යුගල මෙහෙම ආවරණය කරලා මේක මෙහෙම ආවරණය කරලා මේ
ආවරණය කරලා. අන්න ඒ නිසා මෙයාට අපි කියන්නේ මොකද්ද? වැසුණු. එහෙම නැත්නම් shielded twisted pair කියලා. කෙටියෙන් කියන්න පුළුවන් අපිට STP. right? වැසුණු ඇඹරි යුගල. හරි? එහෙම කියනවා. ඔයාලා STP කිව්වත් හරි. උත්තරයක් මොකක් හරි එනකොට කෙටියෙන් STP කියලා ලියන්න එපා. ලොකු තේරුම ලියන්න. එක්ක shielded twisted pair එහෙම නැත්නම් ඔය කියන්නේ ඇඹරු වැසුණු shielded කියන්නේ වැසුණු ඇඹරි යුගල කේබල්. හරි? ඒතර ඕකට තමයි කියන්නේ shielded twisted pair කේබල් එකක් කියලා. හරි? right. ඒතර අපි මේකේ මොකක්ද අපි ඩෙෆිනිෂන් එකක් විදිහට ලියාගත්තේ යට ලියාගත්තේ කියන බලන්න ඡේදේ. වැසුණු ඇඹරුණු යුගල කේබලයක වෛර යුගල 4ක් පවතී. සෑම යුගලයක් වටාම අමතර ආවරණයක් පවතී. හරි. හරි. ඒ ඇති twisted pair එකට. ඒතර මේ කේබල් භාවිතා කරන්නේ ඔයාලට මතකද මම 9 වසරේ ඉගෙනුවා පාඩමක් ජාලකරණය කියලා. right? එහෙම නැත්නම් networking. ඔය networking වලදී පරිගණක ගත්තන් පස්සේ පරිගණක එකිනෙකට මොනවා වෙලා තියෙන්නේ? සම්බන්ධ වෙලා නේද? ජාලයක් හැදෙන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර මේ විදිහට සම්බන්ධ කරලා තමයි ජාලයක් හැදෙන්නේ. අන්න එතකොට මෙන්න මේ පරිගණක එකිනෙකට සම්බන්ධ කිරීම සඳහා තමයි මෙන්න මේ twisted pair cable පාවිච්චි කරන්නේ. හරිද? twisted pair cable කියනවා පොදුවේ භාවිතා කරන්න මෙන්න මේ වගේ ජාලයක් නිර්මාණය කිරීමේදී ඔය පරිගණක අතර සම්බන්ධතාවය නැත්තම් වයර් විදිහට තමයි මෙන්න මේ twisted pair cable පාවිච්චි කරන්නේ. හරිද? ඒකනොත් වර්ග දෙකක් තියෙනවා. දැන් අපි කතා කරේ STP. මේ STP වල තියෙන විශේෂත්වය තමයි මෙයා ආවරණය කරපු නිසා මෙයාට සාමාන්‍යයෙන් ගොඩක් දුර පරිගණකයක් වුණත් සම්බන්ධ කරන්න පුළුවන්. මෙයාට සාමාන්‍යයෙන් ගොඩක් දුර දත්ත ගෙනියන්න පුළුවන්. හේතුව මෙයාගේ මේ වටේ ෂීල්ඩ් එකක් තියෙන නිසා. හරි? ওই ළඟ ළඟ සම්බන්ධ කිරීම වලට තමයි අපි ඊළඟ කේබල් එක පාවිච්චි කරන්නේ. මේකේ අනිත් එක අන්ෂීල්ඩ් නොවැසුණු ඇඹරි යුගල කේබල් පාවිච්චි කරන්නේ අන්නේ දෙයකට. පොදුවේ මෙන්න මේ ඇඹරි යුගල කේබල භාවිතා කරන්නේ මෙන්න වගේ පරිගණක ජාලයේ පරිගණක කෙනෙකුට සම්බන්ධ කිරීම සඳහා ගොඩක් වෙලාවට මෙන්න මේ කේබල භාවිතා කරනවා. හරිද? ගෙදර රවුටර් එකක් තියෙනවද කට්ටියක? දැකලා රවුටර් දැකලා තියෙනව නේද? ඔව් දැකලා තියෙනවද සර්. කට්ටිය? ආ. ඔව් සර්. මෙහෙම කේබල් එකක් දැකලා තියෙනවද කහ පාට? කොහෙද හරි? ඔව් සර්. ආ. හරිද? මෙන්න මේ කේබලය ඇත්තටම ওই ට්විස්ටඩ් පෙයා කේබල් එකක් තමයි මේ තියෙන්නේ. හරිද? මේකේ වයර් 8ක් තියෙනවා හරියට බැලුවොත්. ඔයාලගේ ගොඩක් දුරට ඉන්න රවුටර් වල. හරිද? ගොඩක් කියලා කියනවා රවුටර් වල. නැත්නම් ඔයාගේ ලැප් එකක් ගත්තොත් ලැප් එකෙත් මේ පෝට් එකක් තියෙනවා. මේ පෝට් ගැන අපි ඉස්සරහට කතා කරනවා. මේ වයර් එක ට්විස්ටඩ් පෙයා කේබල් එකකින් තමයි හැදිලා තියෙන්නේ. හරි? ඒතර මේකේ කේබල 8ක් තියෙනවා හරියට බලද්දී අර පාට හරියට බැලුවොත් මෙන්න මේකේ කෑලි 8ක් තියෙනවා වයර් 8 මෙතනින් සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? ගොඩක් වෙලාවට රවුටර් කේබල් එකෙන් හැදිලා තියෙන්නේ මෙන්න මේ ට්විස්ටඩ් පෙයා කියන කේබල් වලින්. හරි? හරි. අපි නෝට් එක නවත්ත ගත්තේ ට්විස්ටඩ් පෙයා කේබල් කියලා දාලා. හරි. ඒකේ නෝට් එක ඇති. ඔයාලා මේ නෝට් එකේ දාගෙන තියෙන අංක 3 කියලා දාලා ට්විස්ටඩ් පෙයා කේබල් කියලා ලියන් තියෙනවා. ඊට යටතේ නැත්නම් ඒක යටතේ මේ කොටස් දෙක අර පිළිවෙලට දාගන්න. ඒ කියන්නේ දැන් ඔයාලා දැන් ට්විස්ටඩ් පෙයා කියලා ලොකු මාතෘකාව ලියලා තියෙනවනේ. හරි. ඒක යටතේ අංක 1 කියලා දාලා දැන් ඔයාලා ලියලා තියෙනවා. දැන් shielded twisted pair කියන්නේ අංක 1. දැන් දෙවෙනි එක තමයි ඊළඟට කතා කරන්නේ. unshielded twisted pair. හැදිරිව දාගන්න නැත්නම් පැටලි. දෙවෙනි මාතෘකාව දාගන්න අපි ඊළඟ කේබල් එක ගැන කතා කරමු unshielded twisted pair. හරි එහෙම පිළිවෙලට දාගන්න right. දෙක එහෙම ඕනේ නැහැ. Tamanට පැහැදිලි විදිහට දාගන්න. මොකද්ද? දෙක ඒකේ අනිත් වර්ගේ unshielded twisted pair. සර් ඔක දැන් ලියා ගන්නද? ඔව් ඔයාලා ලියාගන්න දැන් අතන ඔයාලා twisted pair කියලා ලොකු මාතෘකාව ලියාගත්තනේ. පොදු මාතෘකාව ඔව්. නේද? ඒකේ යටතේ ගිය සතියේ මම දුන්නනේ shielded twisted pair cable කියලා. ඔව්. ඒකට අංක 1 කියලා දාගන්න. හරිද? හා සර්. දැන් twisted pair වල දෙවෙනි වර්ගය තමයි මේ කතා කරන්නේ මොනවද? අන්ෂර්ඩ්. unshielded twisted
අර ඉංග්‍රීසි වචන ලියාගද්දි පැහැදිලිව හරියට ලියාගන්න. twisted pair cable. unshielded twisted pair cable අපි කෙටියෙන් කියනවා UTP. සිංහලෙන් ලියාගන්නම twisted pair කියන්නේ ඇඹරුණු යුගල. හොඳයි. ඒතකොට unshielded කියන්නේ නොඇසුණු. අපි ලියනවා නම් නොඇසුණු ඇඹරුණු යුගල කේබල. නොවැසුණු ඇඹුරු. දවල්වල තේරෙනවා මේ නොවැසුණු ඇඹුරු මතක තියාගන්නකොට unshielded twisted pair කියන එක කොච්චර ලේසි වෙලා මතක තියාගන්න. හරි. මාතෘකාව දාගත්ත නේද? ඔව් සර්. හරි. ඒක කලින් රූපය අඳිද්දි අපි මේ විදිහට පොඩි වටේ ආවරණයක් දාලා ඇඳගත්තේ. දැන් අපි මේකම අඳිනවා කිසිම ආවරණයක් දාන්න නැතුව. හරිද? unshielded twisted pair cable එකක් ඉන්න බලන්න. right. හරි. පේනවා කේබල් එකක් බලන්න. මේ කේබල් එකේ කිසිම ආවරණයක් තියෙනවද මේ පෙයාර එක වටේට? නෑ. නෑ කිසිම ආවරණයක් නෑ. ඒතකොට මේකට තමයි කියන්නේ අපි වැසුණු නැත්තම් නොවැසුණු unshielded twisted pair cable එකක් කියලා. මේක කෙටියෙන් දාගන්න මේ විදිහට කිසිම දෙයක් වහන්න නැතුව මේ වයර් අට ඇඳ ගන්න. ඒක නෝමල් එකේ අර ඔයාට රූපේ දැක්කම අඳුර ගන්න පුළුවන් විදිහට අඳින්න. හරි පේපර් වල හිටපු ගමන් මේ වගේ රූපයක් දීලා අහනවා. STP නම් ඔයා බලන්න ඕනේ මේ දෙක ආවරණය වෙලාද කියලා විතරයි. එහෙම නම් STP එහෙම නැත්නම් UTP. ටැග් ගලන දෙකම හරිද? දැනගත්තද?
නෑස. හ්ම්. විවිධ හරි. right. එළගෙන මට කියන්න. මාන්තිවරස. ඉවරස. ඉවරයිස. හරි ලියාගමු. නොවැසුණු ඇඹරුණු යුගල වලදී නොවැසුණු ඇඹරුණු යුගලවලදී මම කියවන එක පෙන්වන්න. එතකොට වඩා ලේසි. නොවැසුණු ඇඹරුණු යුගලවලදී ස්ක්‍රීන් එකේ තියෙනවා. නොවැසුණු ඇඹරුණු යුගලවලදී පරිවරණය කරන ලද තඹ වයර යුගල පරිවරණය මොනවද කියලා කියන්නම් ලියමු. පරිවරණය කරන ලද තඹ වයර යුගල අතිරේක ආවරණ නොමැතිව එකට අඹරා ඇත. අතිරේක ආවරණ නොමැතිව එකට අඹරා ඇත. නොවැසුණු ඇඹරුණු යුගලවලදී පරිවර්ණය කරන ලද තඹ වයර් යුගල අතිරේක ආවරණ නොමැතිව එකට අඹරා ඇත. හරිද? හරි ළමයි. හරි සර්. right. හරි okay. හරි දැන් මෙතන කියනවා බලන්න නොවැසුණු ඇඹරු යුගල වලදී හරි පරිවරණය කරන ලද තඹ වයර්. හරිද? ඇත්තටම මේ තියෙන්නේ මේ වයර් එක ඇත්තටම හරි දත්ත ගමන් කරන මේවා හැදිලා තියෙන මොනවාගෙන්ද? හ්ම්? හම්බවලි. තඹ වලින්. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් කියනවා කොපර් වලින්. එහෙම නැත්නම් තඹ වලින් තමයි හැදිලා තියෙන්නේ. හරිද? මේ කේබල් දෙකේ මේ කියන්නේ STP වුණත් UTP වුණත් හැම එකෙම මේ තඹ කේබලේ කොහොමද ආවරණය කරලා තියෙන පොඩි ආවරණයකින් ඒක තියෙනවා. මෙයා කියන්නේ මේ අන්ශීල්ඩ් ට්විස්ටඩ් පෙයාවල ඊට අමතරව වෙන පිටතින් මේ වගේ තව ආවරණයක් නැහැ. හැබැයි ශීල්ඩඩ් එකේ ඒ වගේ තව ආවරණයක් තියෙන එක තමයි කියන්නේ පරිවරණය. පරිවරණය කියන්නේ කරන්ට් එක යන්නේ නැති වෙන්නේ. හරිද? මෙම් ප්ලාස්ටික් වගේ කෝට් එකක් වටින් දැම්මම කරන්ට් එක නැත්තම් ඩේටා එක අනිත් එකත් එක්ක ගැටෙන්නේ නැහැ. හරි? පරිවර්ණය කළාද තඹ වයර්. මේ තඹ වයර් එක පරිවර්ණය කරලා තියෙන වටින්. යුගල වශයෙන් තියෙන්නේ අතිරේක ආවරණ නොමැතිව එකට අමරායත. පිටින් තවත් අමතර ආවරණයක් දාලා නැහැ කියන එක තමයි මෙතනින් කියන්නේ. එහෙම නැතුව තමයි එකට අමරලා තියෙන්නේ. පැහැදිලිද? ඔව් සර්. හරි. අලුත් ඡේදයෙන් ලියාගමු. තව කොටසක්. හරි. කියනවා අතිරේක ආවරණ ස්තර නොමැති වීම නිසා අතිරේක ආවරණ ස්තර නොමැති වීම නිසා වැසුණු ඒකටම සර් ලියා ගන්න ඕනේ. අලුත් ඡේදයෙන් ලියාගන්න. හරි. අතිරේක ආවරණ ස්තර නොමැති වීම නිසා වැසුණු කේබල් වලට සාපේක්ෂව සාමාන්‍යයෙන් ලාභදායී සහ ස්ථාපනය කිරීමට පහසුය.
හරිද? සර්. හොද? හරි සර්. ටීචර්. හරි. හරි. අතිරේක ආවරණ ස්තර නොමැති වීම නිසා අන්න. දැන් අන්ෂීල්ඩඩ් ට්විස්ටඩ් පෑවල අතිරේක ආවරණයක් නැහැ. අන්න ඒක නිසා මෙයා කියනවා වැසුණු කේබල් වලට සාපේක්ෂව. ඒ කියන්නේ STP වලට අනුව. හරි. සාමාන්‍යයෙන් ලාභදායීලු. අන්න මෙයා මේ දෙන්නගෙන් කවුද මිලෙන් අධික? UTPද STPද? UTP. එයා තමයි ලාභදායී. එයාගේ වටේ ශීල්ඩ් නැති නිසා ලාභදායී. සහ එයා ස්ථාපනය කරන්න ලේසිලු. ඒ කියන්නේ මේ වයර් කපලා අදාළ ඒවාට සම්බන්ධ කිරීම සඳහා නැත්නම් මේ වයර් භාවිතා කිරීම සඳහා පහසුයිලු. මෙන්න මෙයාට සාපේක්ෂව. ඒතකොට STP කියනවා UTP වලට වඩා ගණන් වැඩි සහ ස්ථාපනය කිරීම ටිකක් අපහසුයි. ඔන්නම එකක් දුන්නා අනිත් එක හිතාගන්න. හරි. ඔය ටික තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ වයර්ඩ් මීඩියා සම්බන්ධයෙන්. එහෙම නැත්නම් නියම මාධ්‍ය සම්බන්ධයෙන් ඔන්න ඔය කේබල් වර්ග කීපය ගැන තමයි හොඳට ඔළුවේ තියාගන්න ඕන. පැහැදිලිද ඒ ටික? ඔව් සර්. හරි. right. එහෙනම් ඒ ටික හරි. අපි ඔන්න කේබල් ඔක්කොම ටික කතා කරා. ඒතර ඔය ටික ඔයාලට රූපත් එක මතක තියෙන්න ඕන. කොහොමද ෆයිබර් ඔප්ටික් කේබල් එකක් දැක්කොත් අඳුරගන්නේ? හරිද? රූප සටහන. ඒතර මෙයාගේ දත්ත ගමන් කරන විදිය කොහොමද? හරි. ඔය දේවල් මතක තියෙනවා. ඔය තමයි සාමාන්‍ය පේපර් වල අහන්නේ. හරි. මෙයාගේ තියෙන වාසි මොනවාද? හරි. ඊට පස්සේ සමහර වෙලාවට අහන්න පුළුවන් අවාසියක් තියෙනවද කියලා මෙයාගේ. මිලෙන් අධික වීම වගේ. හරිද? ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ කොක්ෂියල් කේබල් ගැන. අමාක්ෂක කේබල්. මෙයාගේ භාවිතයන් මොනවාද? හරි. මෙයාගේ රූප සටහන මොන වගේද? ඊට පස්සේ දැනගන්න ඕනේ ට්විස්ටඩ් පෙයා කේබල් ගැන. ට්විස්ටඩ් පෙයා කේබල් වර්ග දෙකක් තියෙනවා. UTP කියලා තියෙනවා, STP කියලා තියෙනවා. හරි. මේ දෙන්නගේ රූප සටහන මතක තියාගන්න ඕනේ. මෙයාගේ වයර් කීයක් තියෙනවද? හරි. මේ දෙන්නගෙන් භාවිතයන් මොනවද? ඔය ටික මතක තිබ්බනම් හොඳටම ඇති නියම මාධ්‍ය සම්බන්ධයෙන්. හරි. අපි ඊළඟට එනවා නියම නොවන මාධ්‍ය ගැන කතා කරමු. හරි. මාතෘකාවක් දාගමු. unguided media. unguided media. නැත්නම් නියමු නොවන මාධ්‍ය. නියමු නොවන මාධ්‍ය. ලියාගත්තද? නියමු නොවන මාධ්‍ය unguided media කියලා. ඔව් සර්. හරි. unguided media නියමු නොවන මාධ්‍ය. හරි. එයාකට ලියාගමු. රැහන් රහිත මාධ්‍ය ලෙසද රැහන් රහිත මාධ්‍ය ලෙසද රැහන් රහිත මාධ්‍ය ලෙසද රැහන් රහිත මාධ්‍ය ලෙසද හැඳින්වෙන නියමු නොවන මාධ්‍ය රැහන් රහිත මාධ්‍ය ලෙසද හැඳින්වෙන නියමු නොවන මාධ්‍ය නියමු නොවන මාධ්‍ය භෞතික මාර්ග නොමැතිව භෞතික මාර්ග නොමැතිව භෞතික මාර්ග නොමැතිව සංඥා සම්ප්‍රේෂණය කරයි. භෞතික මාර්ග නොමැතිව සංඥා සම්ප්‍රේෂණය කරයි. අර නියම නොවන මාධ්‍ය එතන ඉඳන් චුට්ටක් ආයි කියන්න. නියම නොවන මාධ්‍ය භෞතික මාර්ග නොමැතිව
භෞතික මාර්ග නොමැතිව භෞතික මාර්ග නොමැතිව සංඥා සම්ප්‍රේෂණය කරයි. සංඥා සම්ප්‍රේෂණය කරයි. හරි සර් ලියාගත්තා. හරි. නියම නොවන මාධ්‍ය වලට මොනවද අපි ලියාගත්තේ? කියන්න බලන්න. නියම නොවන මාධ්‍ය සඳහා උදාහරණ මොනවද? රේඩියෝ වේව්ස්, හ්ම් ඉන්ෆ්‍රාරෙඩ් වේව්, හ්ම් මයික්‍රෝවේව්ස්. හ්ම්. හරි. ඔය ඉන්ෆ්‍රාරෙඩ් වේව්ස් කියන්නත් පුළුවන් නැත්නම් අපිට කෙලින්ම ඉන්ෆ්‍රාරෙඩ් කියලා කියන්නත් පුළුවන්. හොඳේ. හරි. ඔය හැම එකේම අගට අලුත් වචනයක් තියෙනවා. අලුත් නේ වචනයක් තියෙනවා හැම එකේම. මොකක්ද මේ වචන බලන්න? රේඩියෝ වේව්ස් වේව් කියලා වචනයක් තියෙනවා. සිංහලෙන් කියනවා තරංග කියලා. විද්‍යාලු ගණ්ඩල තියෙනවා තරංග ගැන තාම. ඒක තාම නැද්ද? අහලා තියෙනවා සර්. අහලා තියෙනවා. හරිද? ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන් නම් තරංග කියන්නේ මොනවද කියලා. හරිද? හරි. බලමු තරංගයක් කියන්නේ මොකද්ද කියලා. මම නිකන් මෙහෙම පොඩි රූප සටහනක් අඳිනවා. හරි. ඔන්න මම ඇඳ පොඩි තරංගයක්. හරිද? මේ තරංගය කියන එක අපි ඇස් දෙකට පේනවද? තරංගයක් නෑ කියන එක ඔයාලා නෑ. ඇස් දෙකට බලන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් අපි මෙතන නියම නොවන මාධ්‍ය කියලා කතා කරන්නේ. හරිද? ලියාගත්ත මේ ඩෙෆිනිෂන් එක කියන්න බලන්න. කොහොමද අපි ලියාගත්තේ නියම නොවන මාධ්‍යයකට? රැහැන් රහිත මාධ්‍ය ලෙසද හැඳින්වෙන හ්ම්. නියම නොවන මාධ්‍ය භෞතික මාර්ග නොමැතිව සංඥා සම්ප්‍රේෂණය කරයි. හරිද? කොතන හරි තැන් දෙක අතර භෞතික මාර්ගයක් නැතුව, ඒ කියන්නේ අතින් අල්ලන්න හැට පේන කිසිම මාර්ගයක් නෑ. දැන් කලින් වයර්ඩ් වල පේනවනේ වයර් එකක් අතින් අල්ලන්න පුළුවන්. හැබැයි මෙතනදී එහෙම කිසිම සම්බන්ධයක් නැතුව තමයි දත්ත සම්ප්‍රේෂණය සිද්ධ කරන්නේ. හරිද? ඒතර මෙන්න මේ දත්ත සම්ප්‍රේෂණය සිද්ධ කරන ළමයි හැමතිස්සෙම තරංග පාවිච්චි කරනවා. right? එහෙම නැත්නම් වේව්ස් කියනවා භාවිතා කරලා. හැබැයි මේ වේව්ස් කියනවා අපේ ඇස් වලට පේන්නේ නැත. හරිද? ඇස් වලට පේනුනම මොකක්ද වෙන්නේ? දැන් රේඩියෝ තරංගවලද හිරු FM අනම්මනම් හරිද? දෙරණ කියලා තියෙනවා. ඔය අපේ ඇස් වලට පේනොත් කොහමද? හැමදැනම තරංග එනවා. හරිද? හිරු FM ගියා මෙතනින් දෙරණ ගියා. හරිද? එහෙම අචල්ලයක් වෙනවා. හරිද? මේ වේව්ස් අපේ ඇස් වලට පේන්න ගත්තොත් මාර ප්‍රශ්නයක් වෙනවා. හැබැයි ඔයාලා දන්නවද? දැන් හරි. මෙහෙම බලන්න. සුනාමි ගැන අහලා තියෙනව නේද හැමෝම? ඔව් සර්. අහලා තියෙනවා. හරිද? සාමාන්‍යයෙන් මුහුදේ රැළිය යන්නේ කොහොමද? මෙහෙම නේද මුහුදේ රැළිය දෙන්නේ. කොහොමනේ? දැකලා තියෙනවද? මුහුදේ රැළිය යන්නේ කොහොම නේද? මුහුද දැකලා තියෙනව නේද? ඔව් සර්. දැකලා තියෙනවා. නෑ සද්ද නැතිව බැලුවා. හරි. හරි මුහුදේ රැළිය යන්නේ කොහොමද? දැන් මේ මුහුදේ රැළිය යන්නේ මොන විදියටද? නිකන් මොකක් වගේද යන්නේ? හිතෙන්නේ. දැන් මං කියන තරංගයක් රැළිය නිකන් මොකක් වගේද? ඒක නිකන් මේ වගේ නේද? තරංගයක් වගේ නේද? හරි මම දැන් කියවන තරංග ඇස් වලට පේන්නේ නැහැ කියලා. හැබැයි දැන් උතන මෙයාට මුහුදු රැලි පේනවා. හැබැයි මේ මුහුදු රැලි ඇති වෙන්නේ මොකක් නිසාද? මොනවා හේතුවෙන්ද? කියන්න බලන්න. මේ මුහුදු රැල්ල ඇති වෙන්නේ මොකක් නිසාද? මොකක් නිසාද? දන්නේ නැද්ද? මුහුදු රැල්ල ඇති වෙන්නේ ඇයි? තමයි මුහුද බීච් එකට ගියාම මොනවද දැනෙන්නේ? අපේ ඇඟට. පෙට්ටියක දැම්මා වගේ දැනෙනවද? රස්නේද? ටිකක් රස්නේ තියෙනවා. සාමාන්‍ය මුහුදු වෙරළකට ගියන් පස්සේ ඔයාලට මොනවද දැනෙන්නේ? වැඩිපුර දැනෙන්නේ මොකද්ද? මිදුරෙලි රස්නේ සීතල හුලඟක් දැනෙන්නේ නැද්ද? හුලඟ. දැනෙනවා. දැනෙන ලොකුම දේ ඒකනේ මුහුදට ගියන් පස්සේ. හරි. ඔන්න ඔය මේ හුලං නිසා තමයි මේ මුහුදේ මොනවද ඇති වෙන්නේ? මේ විදිහට පොඩි පොඩි රැලි ඇති වෙනවා නේද? හරිද? මේ රැලි නිකන් ඔය හුලඟ ඔය සුළං තරංග නිසා හරි ඔය සුළඟෙන් එන තරංග නිසා තමයි ඒව මේ මුහුදු රැල්ලට බලපාන මුහුදු වතුරේ අපිට මේ විදිහට තරංගයක් ලාවට පෙන්වනවා.
ඔයා හිතන්නකෝ මෙන්න මේ තියෙන තරංගයක්. හරිද? මුහුදු රළ කියලා හිතන්නකෝ. හරි. ඔයාට මෙහෙම චූටි රැල්ලක් එද්දි ඔයා චුට්ටක් දුරට විසිකනවා. හරි. හැබැයි ටිකක් මෙන්න මේක ටිකක් උස් වෙලා આવොත් මොකද්ද වෙන්නේ? හ්ම්? වැඩිපුර ටිකක් ගහගෙන යනව නේද ගොඩට? ඔව්. ආ. හරි. තව ටිකක් ලොකු වුණා. ආයෙ මොකද්ද වෙන්නේ? ඊටත් වඩා හයියෙන් ගහගෙන යනව නේද? ඔව්. එතකොට බලන්න මේක තරංගයකට උදාහරණයක් ගත්තොත් බලන්න මේ තරංගෙ මෙන්න මේ තියෙන උස්ස ළමයි. හරිද? මේ ඉස්සරහට ඉගෙන ගනිවා විද්‍යාව. හරි? මෙන්න මෙතන තියෙන උස්ස. මේ උස්ස වැඩි වෙන්න මෙයාට තියෙන ශක්තිය වැඩි වෙනවා. හරිද? ආයි මුහුද ගියන් ඕවා හිතන්න. හරිද? මුහුදු රැල්ලේදී පොඩක් හිතන්න. හරිද? මෙයා ලොකු උස්ස වැඩි වෙන්න මෙයාගේ තියෙන මොකද්ද වැඩි වෙන්නේ? ශක්තිය වැඩි එයාට වෙනවා. තියෙන හයිය ශක්තිය වැඩි වැඩි. වෙනවා. ඒකයි වා මුහුදු පැත්තට විසික් වෙන්නේ. දැන් සුනාමියේදී රළ කොහොමද ආවේ? ගොඩක් ලොකුවට නේද? උඩින් ආවේ ගොඩ. එතකොට එයාගේ ශක්තිය මොනවාද? ගොඩක් වැඩි. 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 අන්න ඒ නිසා තමයි ගෙවල් දොර ඔක්කොම කඩාගෙන ගියේ. හරිද? ඕක තමයි තරංගයකටත් ඇත්තම වෙන තරංගයක මේ උසට අපි කියන ඇම්ප්ලිටියුඩ් කියලා. හරි? ඒවා දැන් හිතන්න එපා විද්‍යාවට ඉගෙන ගන්න ඉගෙන ගන්න. හරිද? ඕක වැඩි වෙන්න මේකේ තියෙන මොකද්ද වැඩි වෙන්නේ? ශක්තිය ශක්තිය. වැඩි වෙනවා. තරංගයක ශක්තිය තීරණය වෙන්නේ එහෙමයි. ඒක අපිට ඇස් වලට පේන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි මොකක් හරි තරංගයක් හිතන්නකෝ දැන් තරංග වර්ග තියෙනවා. හරි? මම අදින එක තරංගයක් කොහොම? ඒක ඈතින් සමහර තරංග තියෙනවා මෙහෙ වෙනවා සංඛ්‍යාතය ගැන ඉස්සරහට ඉගෙන ගන්න පුළුවන්. හරිද? කොහොම එක්කලන් යන්නේ. හරිද? මේ තරංග දෙකෙන් ගොඩක් දුර යන්න පුළුවන් මොන තරංගෙට කියන්නේ කොහොමද? Aටද Bටද? B. ආ Bද Aද? කියන්න බලන්න. මෙහෙම ළඟ පැන පැන යන කෙනාට දුර යන්න පුළුවන් නැත්නම් මෙහෙම දුරින් ඒට පැන යන්න. ඒට. ඒට අන්න right. හරිද? ඇයි? එයාගේ මේ පරතරය ගොඩක් වැඩි. පරතරය වැඩි වෙන්න මෙයාට ගොඩක් දුර ගමන් කරන්න පුළුවන්. ඔන්න දැක්කද? හරිද? දුර ගමන් කරන්න පුළුවන්. මෙයා ළඟනේ. එයාට වැඩි දුර ගමන් කරන්න බෑ. හරි? ඇයි යාගේ මේ පරතරය පොඩි. අපි උඩ ලැම්ඩා කියලා කතා කරමු. ඉස්සරහට කතා කරමු මතක් හරි තරංග ආයාමය කියලා. අන්න එතකොට තරංගික දැක්කද? අර මේක වැඩි වෙන්න මෙයාගේ තියෙන මොකද්ද වැඩි වෙන්නේ? ශක්තිය වැඩි වෙනවා. මේ තියෙන දුර වැඩි වෙන්න එයාට යන්න පුළුවන් දුර මොනවා වෙනවද? ගොඩක් වැඩි වෙනවා. වැඩි වෙනවා. හරිද? හරි. ওই ටික මම ගැන කිව්වේ මෙන්න මේ නිසා. හරිද? දැන් අපි තරංග ගැන කතා කරන්නේ. ඔන්න තරංග ගැන. තරංගයක් කියන්නේ මොකක්ද කියලා පොඩි අයිඩියා එකක් ආවද? මෙහෙම එකක් කියලා. ඔව් සර්. හරි. දැන් පොඩි වැඩක් පෙන්නන්න. හරිද? IT කියන එකේ විද්‍යාවක් තියෙනවා, ගණිතයක් තියෙනවා, ඔක්කොම තියෙනවා. හරි. මේක කලින් දැකලා තියෙනවද? ඔයාගේ 11 පොතේ නම් ඇති මේක. නම් 10 නේ. හරිද? වර්ණාවලිය කියලා එකක් උගන්වනවා ඔයගොල්ලෝ. හරිද? මම මතක් වේද. හරි. වර්ණාවලිය කියන්නේ සාමාන්‍යයෙන් ඔය ලෝකේ තියෙන මං කියන තරංග හරි මේ චූටි දුර යන ඒවා තියෙනවා ලොකු දුර යන ඒවා තියෙනවා. ඔය විදිහට වර්ග කරලා තියෙනවා එක එක නම් වලින්. හරිද? අන්න බලන්න. හරි. ඔයාලා අහලා තියෙනවද මේ වචනේ දැන් පුරුදුයි මේ මොකද්ද මේ? rays. මොන රේස්ද? පේන්නේ නැද්ද? X-rays. X-ray කොහෙද තියෙන්නේ? X-ray කියන වචනේ කොහෙද දැකලා තියෙන්නේ? Hospital. හොස්පිටල්. හොස්පිටල් වල. හරිද? හොස්පිටල් වල දැකලා තියෙනවා. හරි. බලන්න මේ X-ray කියලා තියෙන්නේ මෙන්න මේ හරියට. හරිද? ඒතර X-ray කියන්නේ කිරණක්. ඒ කිරණේ බලන්න මේ ඒ කිරණ ගොඩක් දුර යන්න පුළුවන්ද? පොඩි දුරක්ද යන්න පුළුවන්. බලලා කියන්න. මේ බලන්න. X-ray කියනකොට පොඩි දුරක්ද ගොඩක් දුරද යන්න පුළුවන්. මෙයා වේව් එක දිහා බලලා කියනවා හිතලා. මෙයාලට සාපේක්ෂව පොඩි. පොඩි පොඩි දුරක්. දුරක්. පොඩි දුර. පොඩි දුරක්. කාගෙද X-ray අරන් තියෙනවද? නැද්ද තාම? දැකලා තියෙනවද X-ray ගන්න? ඔව්. හ්ම්. දැකලා තියෙනවා ගන්න. හරි. මෙහෙම මැෂින් එකක් තියෙනවා හොස්පිටල්. දැන් අපේ ඇඟේ මොකක් රූපයක් දැනගම් දැකලා තියෙනවා.
හරිද? දැන් මිනිස්සයාට මේකේ මේ හිතන්නකො දැන් එක්ස්රේ මැෂින් එක මෙතන තියෙනවා. හරිද? හිතන්න පිට ඉන්න. හරි. හිතන්නකො එක්ස්රේ මැෂින් එක ඔන්න උතන තියෙන එක්ස්රේ මැෂින් එක. හරි. ඔයා ඉන්නව මෙතන. මෙහෙම තියන් එක්ස්රේ ගන්න පුළුවන්ද මිනිස්සෙක්ගේ? බෑ. බෑ. ඇයි බැරි? මෙයාට ගොඩක් දුර යන්න පුළුවන්ද බලන්න මේ එක්ස්රේ කියන කෙනාට? ගොඩක් දුර යට යන්න බෑ. ඒක නිසා මිනිස්සයා ගොඩක් මෙතන ලං වෙන්නේ. හරිද? ලං වුණාම මේන තරංගය අපේ ඇඟ ඇතුලෙන් අපේ ඇටකටු හරහා මෙහෙම යනවා. හරි ඇඟ ඇතුලෙන් යද්දි ඇටකටු නේ ඇඟ ඇතුලේ අනිත් ඇණි වලින් යනවා. යද්දි ඇටකටු හරහා යන්න බෑනේ. ඒක නිසා අන්නේ ටික මෙයා මොනා කරගන්නවද? සටහන් කරගන්න. හරි? ඒතර මේක හැමතිස්සෙම කරන්න හොඳ නැහැ. ඒතර අපි මේක ඇඟ ඇතුලෙන් යද්දී කාලයත් එක්ක හානිදායක වෙන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් මෙන්න මේ පැත්තේ තියෙනව තියෙනවනේ. මේ මෙන්න මේ චූටි දුර පොඩි ඒවා තියෙනවනේ. ඒව සාමාන්‍යයෙන් අපේ ඇඟට අහිත කරයි ළම. හරිද? මේ පැත්තේ මේ ලොකු ඒවා තියෙන. ඒවා අපේ ඇඟට අහිත කර නැහැ කියලා කියනවා. හරි? ඒවා අහිත කර නැහැ. මේ පොඩි වලට තියෙනවා අහිත කර. ඒක තමයි මෙන්න මේ එක්ස්රේ ඊට පස්සේ අදෝරක්ත කිරණ කියලා අදෝරක්තනේ මොනවද අපි කියන්නේ හිරු එළියෙන් හම්බෙන අල්ට්‍රා වයලට් නැත්නම් ගැමා රේස් කියලා තියෙනවා ගැමා කිරණ කියලා. ඔන්නව අපේ ඇඟට අහිත කර. හරිද? රේඩියැක්ටිව් කියලා කියනවා. අර හොස්පිටල් එකේ නම් බෝඩ් එකක් ගහලා දෙනවා 아무තු. හරිද? අර මිනි ඔලුවක් එක නෙවෙයි නිකන් අර මෙන්න මෙහෙම 아무තු කහ පාටින් ගහලා දෙනවා කළු පාටට. හරි? ඒ කියන්නේ ඒවා අපි එළියේ හිටියත් දැන් එක්ස්රේ මැෂින් එකක් වටේ හිටියත් එයාලගෙන් ඇතුළත් මේක යන්න පුළුවන් ලාවට. හරි? ගියපු ගමන් එහෙම මුකුත් වෙන්නේ නැහැ. කාලයත් එක්ක හිතන්න සතියෙන් සතිය එක්ස්රේ ගන්නවා කියලා. ඔන්න ෂොට් එකක් හම්බ වෙන කාලයක් ඇත. හරි? හරි. මෙන්න මේ හරියට යද්දි හරි? පාට ටිකක් තියෙනවා පේනවද? කලර්ස් ටිකක් තියෙනවා. ඔව් සර්. ඔයාගේ ඇස් වලට දැන් ඔයා බලද්දි හිතන්නකෝ ඔයා මොකක් හරි පාටක් බලද්දි ඔයාලට පාට පේනවා. දැන් බෝඩ් එකේ නිල් පාට කියලා පේනවා. අනිත් ටික සුදු පාට කියලා පේනවා. කොහොමද ඔයාගේ ඇස් දෙකටම පේන්නේ? මොකද දැන් නිල් පාටයි කියලා පේනවා. හරි? දැන් පේනවා රතු පාටයි කියලා. ඇත්තටම මෙන්න මේ ස්ක්‍රීන් එකේ ඉඳලා දැන් ඔයාගේ ඇස් දෙකට මොකක්ද දෙන්නේ? වේව් එකක් එනවා. හරිද? ආලෝක වේව් එකේ විශේෂත්වය මොකද්ද? ඒක ඔයාගේ ඇස් දෙකට පේනවා ළමයි. ඒක නිසා තමයි ඔයාට මේ රතු පාට කියලා මෙයාව පේන්නේ. හරිද? බලන්න මේ තමයි මිනිස්සුන්ට පේන වේව්ස්. ඒක නිසා තමයි අපිට පාට කියන දේවල් ඇස් දෙකට පේන්නේ. සුදු පාට. හරිද? කහ පාට කියලා පේන්නේ මෙන්න මේ තරංග නිසා. මේ තරංග ටික විතරයි අපේ ඇස් වලට පේන්නේ. මේ අනිත් කිසි තරංගයක් අපේ ඇස් වලට පේන්නේ නැහැ. මේකත් පෙනුනේ නැතුණා නම් අපිට පාට කියලා දේවල් මේ ලෝකේ පේන්නේ නැහැ. පාටක් දැක්ක ගමන් අපේ ඇස් දෙකට පොඩි තරංගයක් එනවා මේ පාට. ඒක නිසා තමයි අපි මේ පාට අපිට ඇස් දෙකට පේන්නේ. හරිද? ඔකුවට හිතන්න එපා. හරිද? ඔය දැනන් හිටියද කලින්? නෑ නේද? නෑ සර්. ආ. දැන් අපිට අදාළ ඒවා. හරිද? බලන්න. ඔන්න අපිට අදාළ ටික. right? හරි. මෙන්න මෙතන තියෙනවා. මොකද්ද මේ? ඉන්ෆ්‍රාරෙඩ්. ඉන්ෆ්‍රාරෙඩ්. අදෝරක්. ඉන්ෆ්‍රාරෙඩ්. හරිද? ඊට පස්සේ මෙතන මොනවද තියෙන්නේ? මයික්‍රෝවේව්. මයික්‍රෝවේව්ස්. මෙතන රේඩියෝ වේව්ස්. රේඩියෝ ආ. වේව්ස්. right okay. එතකොට ඔන්න ඔය ටික ගත්තාන් පස්සේ මට කියන්න මේ ඉන්ෆ්‍රාරෙඩ් වලුයි මයික්‍රෝවේව් වලුයි මෙතන චූටි වෙනසක් තියෙනවා හොඳේ මේ දුර අතර මේවට එද්දි සහ රේඩියෝ වේව් අතරිනුයි වැඩිම දුර යන්න පුළුවන් කාටද කියන්න බලන්න. රේඩියෝ very good. අඩුවෙන්ම දුර යන්න පුළුවන් ඉන්ෆ්‍රාරෙඩ්. ඉන්ෆ්‍රාරෙඩ්. සාමාන්‍ය දුරක් යන්න පුළුවන් මයික්‍රෝවේව්. අන්න වැඩේ හරි. මයික්‍රෝවේව්ස්. හරිද? අන්න ඒක නිසා අපි ෆෝන් කෝල් වල හරිද? ෆෝන් එකකින් කෝල් එකක් ගද්දි සිම් එකක් දාලා කාට හරි කෝල් එකක් ගද්දි ළමයි ෆෝන්ස් වල මොබයිල් සිග්නල් වල පාවිච්චි කරන්නේ මෙන්න මේ රේඩියෝ වේව්ස්. ඇයි? එයාට තමයි මොකද්ද? ගොඩක් දුර යන්න පුළුවන්. හරිද? බැරි වෙලාවල් ෆෝන් එක ඉන්ෆ්‍රාරෙඩ් වුණොත් මෙහි ඉඳන් කොළඹට කතා කරන්න පුළුවන්ද? බෑ. බෑ. අල්ලපු කාමරින් එක යනකොට කතා කරන්න. හරිද? බෑ. ඒක නිසා තමයි මේ රේඩියෝ වේව්ස් කියන ඒවා ඒවට භාවිතා කරලා තියෙන්නේ. හරිද? ඔය තමයි හේතු. හරිද? හේතුවක් ඇතුව තමයි හැමදේම භාවිතා කරලා තියෙන්නේ. හරිද?
right. අපි දැන් ওই waves ගැන වෙන වෙනම කතා කරමු. තරංග ගැන එහෙම ලොකු නෝට් ලියා ගන්න ඕනේ නැහැ. හරිද? අයිඩියා එකක් ආවද? මෙන්න මෙහෙමයි මේ වැඩේ වෙන්නේ කියලා. ඔව් සර්. හරි. right. අපි නියම නොවන මාධ්‍ය කියලා දාලා අංක 1 කියලා අපි දාගමු. මොනවද? රේඩියෝ තරංග. එහෙම නැත්නම් රේඩියෝ waves කියලා දාගමු. රේඩියෝ තරංග. එහෙම නැත්නම් රේඩියෝ waves. හරිද? හරි සර්. හරි. හරි. මේක අපි රේඩියෝ waves කියලා දාලා ඒක භාවිතා වෙන්නේ මොන වගේ තැන්වලද කියන එක විතරයි ලියා ගන්න. ඒක අපිට වැඩි විස්තරයක් කියන්න ලොකුට ඕනේ නැහැ. හරිද? හරි. රේඩියෝ තරංග. ඔන්න රේඩියෝ තරංග භාවිතා වෙන එක අවස්ථාවක් තමයි AM and FM රේඩියෝ. හරිද? මේ AM කියලා නම් අහලා නැහැ. හැබැයි FM රේඩියෝ කියලා වල අහලා තියෙනවා. රේඩියෝ තරංග. හරිද? දැන් රේඩියෝ හරිද? රේඩියෝ දැකලා තියෙනවනේ අහලත් ඇතිනේ. මේ රේඩියෝ වල පාවිච්චි වෙන්නේ මොන තරංගද? රේඩියෝ waves. හරිද? ඒකනේ දැන් හිතන්නකෝ දැන් ඔන්න හිරු එක තියෙනවා. හිරු එක එයාලගේ ආයතන ඉඳලා මොකද්ද කරන්නේ? එයාලගේ channel එක ওই විදිහට රේඩියෝ waves වලින් අපිට ලබා දෙනවා. එතකොට මේ පැත්තේ රේඩියෝ එකෙන් ඕන තැනක ලෝකයේ ඕන තැනක ඉඳන් ඒක අහන්න පුළුවන්. ඒ හේතුව මොනවා නිසාද? මෙන්න මේ රේඩියෝ waves නිසා තමයි ඒ දේ හම්බුනේ. මොකද රේඩියෝ waves වල ගොඩක් දුර යන්න පුළුවන්. හරිද? එතකොට රේඩියෝ තරංග වල එක භාවිතයක් තමයි මොකද්ද? රේඩියෝ. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් FM රේඩියෝ. මෙතන AM කියලා එකක් තියෙනවා. මොකද්ද AM කියන්නේ? හරිද? ඔයාලා බලන්න හිටපු ගමන් මේ වයර්ලස් මයික් දැකලා තියෙනවද? වයර් නැති මයික්. ඔව් සර්. ඔය වයර්ලස් මයික් එකක් බලන්න කවුරු හරි සම්බන්ධ කරද්දී වයර්ලස් මයික් එකක් ගෙනල්ලා වයර්ලස් මයික් එකක් ගෙනපු ගමන් අර බෆල් එකත් එක්ක වැඩ කරන්නේ නැහැ ඒක. හරිද? මේ බෆල් එක ගාව තියෙන පොඩි යුනිට් එකක් චූටි කෑල්ලක් තියෙනවා. හරිද? දැන් DVD ප්ලේයර් එකක් වගේ ඕකට පොඩි කෑල්ලක් සම්බන්ධ කරනවා මේ වගේ. ඒ සම්බන්ධ කරාම තමයි මේ දෙන්න කනෙක්ට් වෙන්නේ. හරිද? ඔන්න ඔය කනෙක්ට් වීම සඳහා භාවිතා කරනවා මෙන්න මේ රේඩියෝ වේව්ස්. ඒක නිසා අපි කියනවා AM FM රේඩියෝ කියලා. එහෙම නැත්නම් රේඩියෝ වලත් භාවිතා කරන්න කෙටියෙන් රේඩියෝ කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් FM රේඩියෝ කියන්න පුළුවන්. හරිද? නැත්නම් AM and FM රේඩියෝ කියලා කියන්න පුළුවන්. right? හරි. අංක 1 කියලා දාලා රේඩියෝ වේව්ස් කියලා අංක 1 කියලා ලියාගත්තනේ. හරිද? මෙයාගේ භාවිතයන් විදිහට ඕනනම් ඉරක් දාලා පළවෙනි භාවිතය තමයි AM and FM රේඩියෝ කියලා ලියාගමු. AM and FM රේඩියෝ. මේක රේඩියෝ කියලා කිව්වත් කමක් නැහැ හොඳේ. හරි මේක තමයි FM රේඩියෝ කියන එක. හරි. ඔය AM කියන්නේ amplitude modulation, FM කියන්නේ frequency modulation. ඒ වැඩි ඕනේ නැහැ. හරි. AM and FM රේඩියෝ කියලා ලියන්න. සර් මේ සිංහල ටිකක් ලියා ගන්න ඕනද? එපා එපා. ඒක ලියන්න එපා. ඒව කිසි දෙයක් වලට ඕනේ නැහැ. නිකන් AM and FM රේඩියෝ කියලා ලියන්න. දැන් මේක අර සිංහලෙන් කියනවා නම් මේක කොහොමද රේඩියෝ සිංහලෙන් කියන්නේ? රේඩියෝ එකමද නැහනේ. ගුවන් විදුලියද මොකද? ගුවන් විදුලියනේ. ගුවන් විදුලියනේ. ඔව් සර්. ගුවන් විදුලිය කිව්වොත් ගුවන් විදුලිය සඳහා භාවිතා කරේ කිව්වොත් ඊට වඩා ලස්සනයි AM and FM රේඩියෝ කියලා. හරි. ගුවන් විදුලිය කිව්වත් ඔයාලා තේරුම් ගන්න. හරි. ඔය දන්නවනේ සිංහල වචන. ඔන්න එක භාවිතයක්.
රේඩියෝ වේව්ස් භාවිතා කරනවා. හරිනේ. ඊළඟට මොකද්ද? ටෙලිවිෂන් බෝඩ්කාස්ටිං. බ්‍රෝඩ්කාස්ටිං. හරිද? මේ බ්‍රෝඩ්කාස්ටිං ටෙලිවිෂන් ගැන ඊළඟට කතා කරනවා. ටෙලිවිෂන්ස් එතකොට මේ බ්‍රෝඩ්කාස්ටිං කියන එක තේරෙයි. හරිද? මම මේ කෙටියෙන් කියන බ්‍රෝඩ්කාස්ටිං කියන්නේ හිතන්නකෝ දැන්. අනේ ඒක හිතන්න. හරිද? ඔයාලා ලියා ගන්නකෝ ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ටිං කියලා කියලා අමතක කරලා ටෙලිවිෂන් කියලා ගුවන් විදුලි. හලෝ අහනවනේ? පොඩ්ඩක් කැඩි කැඩි වගේ මිසේ දැන් එහෙම. දැන් හරිනේ? දැන් හරි සර්. රූපවාහිනී රයිට් රූපවාහිනී සඳහා භාවිතා කරන ඒ රූපවාහිනී කියන්නේ කොහේ හරි දුරකින් නම් කරන දෙයක් ඒක අපේ ගෙදර ඉඳන් බලන්න පුළුවන් ඒ වඩාත් මේ රූපවාහිනී සංඥා හැම යවන්නත් භාවිතා කරන්නේ මෙන්න මේ රේඩියෝ තරංග ඊළඟ භාවිතය ලියාගමු රූපවාහිනී සඳහා එහෙම නැත්නම් ටෙලිවිෂන් වල භාවිතා කරනවා හරිද හරි සර්. ඊට පස්සේ අන්න මං කියපු එක මොන ෆෝන්ස් වලද සෙල් ෆෝන්ස් කියන්නේ මොකද්ද අත්‍යවශ්‍යම් භාවිතා කරන මෙන්න මේ ෆෝන්ස් වල තමයි සෙල් ෆෝන්ස් කියන්නේ ලෑන්ඩ් ලයින් ගත්තම පස්සේ අපි ලෑන්ඩ් ෆෝන් ගත්තම පස්සේ බලන්න ලෑන්ඩ් ෆෝන් එක වයර් එකකින් සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? ගෙදරට වයර් එකකින් සම්බන්ධ වෙලා තමයි ලෑන්ඩ් ෆෝන් තියෙන්නේ. ඒකට තමයි ලෑන්ඩ් ෆෝන්ස් කියන්නේ. හරිද? තියලා තියෙනවා. හරිද? ලෑන්ඩ් ෆෝන් එක අරගෙන එහෙම ටවුන් එකක් නැහැනේ. හරි? මේක එක තැනක තියලා තියෙනවා. හරි? සෙල් ෆෝන්ස් කියනවා තමයි අපි තැනින් තැනට ළඟන අපි භාවිත කරන දුරකථන වල තමයි මෙන්න මේවා. හරිද? නැත්නම් ජංගම දුරකථන වල. හරි? නැත්නම් සෙල් ෆෝන්ස් කියන්න පුළුවන්. right? ඕනේ. ජංගම දුරකථන සෙල් ෆෝන්ස් ඊළඟ භාවිතය ලියාගමු සෙල් ෆෝන්ස්. හරිද? සෙල් ෆෝන්ස් වල භාවිතා වෙනවා. ඊළඟට මේ මොකද්ද කියවන්න බලන්න. රැඩර්. රේඩාර්. අහලා තියෙනවද රේඩාර් කියලා? හරිද? ඔව් සර්. රේඩාර්. හරිද? ඔය රේඩාර් තරංග නිසා තමයි උදාහරණයක් විදිහට හිතන්නකෝ නැව්. හරිද? සාමාන්‍ය නැවක් මුහුදේ යද්දී
නිකන් කෝල් එකක් ගන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ගන්න වගේ කෝල් එකක් ගොඩ බිම තියෙන කොහෙට හරි. නැත්නම් නැවක් බෑ. මුහුදේ යද්දී ගොඩ බිම නැවත් එක්ක නිකන් සාමාන්‍යයෙන් කෝල් එකක් කරන් කමියුනිකේට් කරන්න පුළුවන්, සංවේදනය කරන්න පුළුවන්. බෑ. බෑ. හරි. බෑ. ඒතර නැවට තියෙන්නේ රේඩාර් එක. හරිද? එයා වැඩ කරන්නේ ඔය රේඩියෝ වේව්ස් වලින්. ඒ රේඩාර්ස් වැඩ කරන්නේ ඔය දැකලා තියෙන ඔය ෆිල්ම් වල එහෙම තියෙනවා අර 아무තු මොකක් හරි එකක් කම්බෙදි ටිටි කරලා රතු පාටිපත් වෙනවා. හරිද? හරි මෙන්න මේ වගේ ඒවා. හරිද? ඔන්න ඔය දේවල් මෙන්න මේ රේඩියෝ වේව්ස් වල නැල තියෙනවා. මුහුදේ විතරක් නෙවෙයි දැන් අහසේ. හරිද? ගුවන් යාන යද්දී ගුවන් යාන එකිනෙකට හැප්පෙන්නේ නැහනේ. හරිද? ඇයි මේ රේඩාර් නිසා. හරිද? රේඩියෝ වේව්ස් නිසා තමයි මේ දේවල් අපිට හම්බෙලා තියෙන්නේ. හරිද? මේක එච්චරයි තියෙන්නේ. ඊළඟ ලියාගමු රේඩාර්. රේඩාර් වල භාවිතා වෙනවා. රේඩාර් වලට සිංහලෙන් කියන රේඩාර්ම තමයි ඉතින් වෙන. නෑ මේවර ගුවන් සේවාවල ඊට පස්සේ නාවික කට්ටිය හරිද? නැව්වල ඉන්න කට්ටිය ඊට පස්සේ ගුවන් යානා සම්බන්ධ මේ දේවල් වලට භාවිතා වෙනවා රේඩාර්. හරිද ළමයි? හරි සර්. හරි. මේට අමතරව දේවල් කිහිපයක් ලියා ගන්න ඕන. හරිද? තව භාවිතයක් තියෙනවා. මේක ඔයාලා අහලා ඇති. හරි? GPS අහලා තියෙනවද? ඔව් සර්. GPS. මේ GPS තියෙනවා අපේ ෆෝන් එකේ. හරි? ලොකේෂන් කියලා තියෙනවා. මේ ලොකේෂන් කියන එක ඔන් කරපුවම අපේ මොකක්ද ඔන් වෙන්නේ? GPS කියන එක ඔන් වෙනවා. මේ GPS නිසා තමයි ඔය Google Maps. හරි? නැත්නම් iPhone වල වෙනම map ජාතියක් තියෙනවා. ඔය Google Maps වල ඕන ලොකේෂන් එක බලා ගන්න පුළුවන් මට. හරිද? දැන් හිතන්නකෝ Google Map එක වැඩ කරන්න සිග්නල් ඕනිද? data ඕනිද? Google Map එක ඔයාලා data නැතුව පාවිච්චි කරලා තියෙනවද මේ Google Map එක? දැන් හිතන්නකෝ ඔයාලා කොහරි හද්ද කැලේක යනවා. හරිද? කොහේ කැලේක ඇතුලේ ගියන් පස්සේ ඔයාලට මේ data signal තියෙනවද ෆෝන් එකට? නෑ. නෑ. එතකොට එහෙම වුණොත් මේ Google Map එකෙන් වැඩක් තියෙනවද? තමනේ Google Map එකක් තියෙන හිතන්නකෝ ඔයා දැන් ඔන්න යනවා කොහෙද? නෑ. කැලේකට යනවා. හරිද? අලි බලන්න කැලේකට යන්න හදනවා. හරිද? දවස් 3-4ක් ඉන්නේ. එහෙනම් ඔයා ගෙදරින් පටන් ගද්දි ලොකේෂන් එක යාට දෙන්න ඕන. හරිද? මම මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට යන්න ඕන කියලා. හරිද? සිග්නල් තියෙන තැන ඉඳන් ඒක දාන්න ඕන. හරිද? data on කරලා එයාට ලොකේෂන් එක දෙනවා. ඊට පස්සේ ඔයාලට data off කරන්න පුළුවන්. data off කරලා බලන්න try කරලා හරිද? යන තැනින් data on කරලා ඊට පස්සේ data off කරගන්න. පාඩුවේ මෙයා ඔයාලට පාත් එක ලස්සනට පෙන්නන්න. මේ මොනවා නිසාද පෙන්වන්නේ? රේඩියෝ තරංග නිසා. ඕන තැනක වැඩ කරනවා. හරිද? ෆෝන් එක ඕෆ් කරන්නේ නැතුව තියාගත්තොත් ඔයාලට data නැතුව පාවිච්චි කරන්න පුළුවන්. පටන් ගද්දී ඔයාලා data දාලා තැන දෙන්න ඕන. හරි? ඔන්න ඔය GPS කියන දේවල් මේ රේඩියෝ වේව්ස් නිසා හම්බෙච්ච තව දෙයක්. හරිද? GPS. GPS ගැන අහන්න පුළුවන්. හරිද? ලියාගමු. තව භාවිතයක් තමයි GPS. මෙයාගේ දිග තේරුම ලියාගමු. Global සිංහල තේරුම් නෑ මේකට හොඳේ. Positioning System. Global Positioning System.
හරි නේද? හරි සර්. හරි. ඒ තමයි රේඩියෝ වේව්ස් ගැන. ඊළඟට දාගමු මයික්‍රෝවේව්ස්. සුද්ධ දාගමු. මයික්‍රෝවේව්ස්. හරි. අපි යන් ඊළඟට මේ මයික්‍රෝවේව්ස් වලට. right? මයික්‍රෝවේව්ස් වල භාවිතයන් තමයි මේ ඔයාලා දැකලා තියෙනවනේ මොනවද? ඩයලොග් ටීවී දැකලා තියෙනවනේ සැටලයිට් ටීවී කියලා කියනවා. හැමෝම දැකලා තියෙන්නේ. හරිද? ඔව් ඒකේ සර්. තියෙන්නේ මොකද්ද මේ සාමාන්‍යයෙන් මයික්‍රෝවේව්ස් කියන ඔයාලා මේක අහලා තියෙනවද කියන්නේ? මයික්‍රෝවේව් oven කියලා එකක් අහලා තියෙනවද? නැත්නම් මයික්‍රෝවේව් එකක් කියලා කියන්නේ. ඔව් දැකලා සර්. තියෙනවා. අහලා තියෙනවා. හරි සමහරවිට ගෙවල්ලත් ඇති. මයික්‍රෝවේව් එක. මේකේ පාවිච්චි කරන්නේ මෙන්න මේ මයික්‍රෝ කියන තරංගද? මයික්‍රෝවේව් එක තුලින්. මේක පාවිච්චි කරන්නේ මොනවටද? කෑම මොනවා කරගන්නද? කෑම රත් කරගන්න. හරි? මයික්‍රෝ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේ මයික්‍රෝවේව් එකෙත් පාවිච්චි වෙන්නේ ඇත්තටම ළමයි මේ මයික්‍රෝ කියන තරංග තමයි භාවිතා වෙන්නේ. හැබැයි මේක ඇඟට අහිත කරයි කියන. හරිද? මයික්‍රෝවේව් කියන ඇඟට අහිත කරයි. හරි මම කිව්වනේ මිනිස්සුන්ගේ ඇඟට ටිකක් අහිත කරයි කියලා. අහිත කර නැත්තේ මේ මුල්ලෙම තියෙන රේඩියෝ වේව්ස්. ඇත්තට මේකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි? ඒතර මේ ජංගම දුරකථන වල භාවිතා වෙන්නේ රේඩියෝ වේව්ස්. ඒතර කවුරු හරි කියනවා නම් මේ ජංගම දුරකථනයක් තියන් ඉද්දි හොඳ නැහැ කියලා. ඒ වැංගය ඇතුලින් ගියන් පස්සේ ප්‍රශ්න වෙනවා කියලා. ප්‍රශ්න නැහැ මේ රේඩියෝ වේව්ස් තියෙන. හරිද? එහෙම ගියා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර පොඩි පොඩි ෆෝන්ස් තියෙනවා. ඒ කියන්නේ නොආ හොඳ සල්ලි දීලා සාමාන්‍ය හොඳ ෆෝන් එකක් ගත්තොත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය ලෝකල් පොඩි ෆෝන් එකක් ගත්තොත් සමහර විට ඒකෙන් අර රේඩියෝ වේව්ස් නිසා නේ වෙන මේ තරංග නිසා ඔයාලට හානි සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් හොඳ සාමාන්‍ය ක්වොලිටි ෆෝන් එකක් ගත්තොත් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. හරි කතා කරේ මයික්‍රෝවේව්ස් ගැන. මේ බැරි වෙලාවත් අර පේපර් ඇහුවොත් මයික්‍රෝවේව් සඳහා දත්ත සම්ප්‍රේෂණය සඳහා උදාහරණයක් ලියන්න කියලා මයික්‍රෝවේව් කියලා උත්තරේ ලියන්න එපා හොඳේ. IT වලට මයික්‍රෝවේව් සම්බන්ධ නැහැ නේ. හරි ඒක කැමරා සම්බන්ධයක් නේ. මම කිව්වේ මෙන්න මේ උදිනෙත් ඇත්තටම පාවිච්චි වෙන්නේ මේ මයික්‍රෝවේව් කියන තරංග තමයි. හරිද? දත්ත සංනිවේදනය කතා කරොත් ඔය සැටලයිට් ටීවී කියලා කියනවා. හරි ඩයලොග් සැටලයිට් කියලා කියන්නේ. හරි මෙන්න එහෙම තැටියක් තියෙන. දැකලා තියෙන්නේ. දැකලා තියෙනව නේද? ඔව් සර්. මෙයා සාමාන්‍ය සංනිවේදනය කරන්නේ අහසේ තියෙන චන්ද්‍රිකා එක්ක.
හරිද? ඒක නිසා මේ සැටලයිට් ටීවී ගෙදර බිම මිදුලේ මෙහෙම ගහලා තියෙනවද? කොහෙවත්. දැකලා තියෙනවද එහෙම? මිදුලේ මෙහෙම නෑ. එහෙම හයි කරලා එහෙම හයි කරන්නේ නැහැ. ඇයි චන්ද්‍රිකා තියෙන මිදුලේ නෙවෙයිනේ. ඔය චන්ද්‍රිකා තියෙන අහසේ. ඒක හැමතිස්සෙම යම් කිසි කෝණකින් ඒක තියෙනවා. අපි ගිහිල්ලා මේක අපිට කැමති විදිහට හයි කරොත් වැඩ කරන්නේ නැහැ. හරිද? මේකත් එක්ක ගානට මෙහෙම එක එල්ලේ තියලා මෙතන ඔය දැකලා දැන් ළඟට දැක්කොත් දකින්න මෙතන තියෙන චූටි මෙහෙම මේ අර මේ අර අපි කියන්නේ මොකද්ද මේ හඳ භාගය කියලා තියෙන්නේ. හරි. දෙංගෙන් කියන මට මතක නැහැ. හරි. කෝණමානය නේද? හරි. මේ වගේ පොඩි කෑල්ලක් මෙතන තියෙනවා. මේ කෝණයකට තමයි මෙයා හයි කරන්නේ. හරි. එක එක තියෙන තැන අනුව කෝණයකට තමයි මේ උඩ තියෙන චන්ද්‍රිකාවට මෙයා මෙයා මෙන්න මෙයා භාවිතා කරන්නේ මයික්‍රෝවේව්ස්. දත්ත සංනිවේදනය. හරි. ඒතකොට මේකට රේඩියෝ වේව්ස් වලින් එන අර ගුවන් විදුලි තරංග වලට වඩා හොඳ ක්වොලිටි එකකින් මේකට මම මේ මොනවද තරංග ගන්න පුළුවන්. ඒ කියන්නේ හේතුව තමයි දැන් ඔයා ටීවී බලද්දි ගෙදර සැටලයිට් නැතුව නෝමල් ටීවී මේ රේඩියෝ වේව්ස් පාවිච්චි කරලා බලද්දි තමයි රේඩියෝ වේව්ස් කියනවා දැන් ගෙදර නෝමල් ඇන්ටනාව අහසට හයි කළ මෙහෙම ඌරු දෙක තියෙන එක අහසට හයි කරනවද මෙහෙම අපි නැත්නම් සාමාන්‍ය විදිහට මෙහෙම මොකක් හරි කෝට් එකක් ගාලා මෙහෙම තියෙන්නේ නේද හරි කොහේ හරි ගෙදරක දැකලා තියෙන ලෝක අහසට හයි කරලා තියෙනවා එහෙම කරන්නේ නැහැ නේ අපි හරි රේඩියෝ වේව්ස් කියනවා සාමාන්‍යයෙන් මේ කොහොම තියෙන්නේ හරිද ඔය රේඩියෝ වේව්ස් කරලා හිතන්නකෝ පොඩ්ඩක් බලන්න ඔය ගෙදර දැන් ඇන්ටනාව ටිකක් පහලින් නම් තියෙන්නේ එළිය කවුරු හරි තනකොළ කපනවා නම් ටීවී එක හිටපුවම චූටි චූටි ලාවට ඉරි යනවා දැකලා තියෙනවද එහෙම ඒවා? හරි එළිය මොකක් කර ලොකු සද්දෙද්දි පොඩි පොඩි සද්දෙන් මේ ටීවී එක චුටි චුටි ඉදි යන්න ගන්නවා හරි ඔව්. හරිද ඇයි මේ රේඩියෝ වේව්ස් කියනකොට පිටත ශබ්ද මොනවා හරි ආවොත් මේකේ තියෙන මේ රේඩියෝ වේව් චුට්ටක් හානි වෙන්න පුළුවන් හැබැයි මේවා සැටලයිට් කියනවා කෙලින්ම මේ අහසට සම්බන්ධ වෙලා තියෙන හරිද බාධක නෑ මේවට මොකද ඒත් අරවට වඩා හොඳට අපිට ක්වොලිටි එකට බලා ගන්න පුළුවන් ඒක තමයි සැටලයිට් ටීවී කියලා අපි බලන්නේ හරි හොඳ මයික්‍රෝවේව් වල එක භාවිතයක් විතරයි හරි දෝෂ අඳින්න එපා මම දෙන්න වයිට් බෝඩ් එක දාලා එච්චර ගන්න. හරි. right. ඔන්න එකක් තමයි සැටලයිට් සංනිවේදනය සඳහා භාවිතා කරනවා. හරි උදාහරණයක් සැටලයිට් ටීවී. හරි. ඒ වගේම රේඩාර් වලත් මේවා තාම භාවිතා වෙනවා. හරි. අන්න ඒක අපි ලියාගමු. සැටලයිට් කමියුනිකේෂන්ස්. පළවෙනි මයික්‍රෝවේව්ස් වල පළවෙනි භාවිතය තමයි සැටලයිට් කමියුනිකේෂන්. නැත්නම් සැටලයිට් සංනිවේදනය සඳහා සැටලයිට් සංනිවේදනය සහ රේඩාර් වලත් ආයි මේවා භාවිතා වෙනවා. හරි. හරිද? හරි සර්. හරි. ඒ ඇති. ඊළඟ තුන්වෙනි එකෙන් අපි අදෝරක්ත එහෙම නැත්නම් ඉන්ෆ්‍රාරෙඩ් right අපේ අවසාන එක ඉන්ෆ්‍රාරෙඩ් අදෝරක්ත කිරණ ඉන්ෆ්‍රාරෙඩ් IR කියලත් කෙටියෙන් කියනවා
හරිද? හරි සර්. දැනගත්තනේ? මෙන්න මෙතන ළමයි මේ චුට්ටක් අපි අර මේ රේඩියෝ වේව්ස් කියලා වලට අපි භාවිතයන් ලිව්වා නේද? එතනම ඔව් ලියාගන්න සර්. තව භාවිතයක් තියෙනවා ළමයි Wi-Fi එක. මට ඒක අමතක වුණා right? Wi-Fi වලත් භාවිතා වෙන්නේ මේ රේඩියෝ තරංග. හරිද? Wi-Fi. Wi-Fi එක ලියාගන්න. ඒ වගේම තව එකක් ලියාගන්න. Bluetooth. Bluetooth අහලා තියෙනව නේද? මේ ඔව් Bluetooth සර්. කියන භාවිතා කරන්නෙත් රේඩියෝ තරංග. Wi-Fi කියන එක භාවිතා කරන්නෙත් රේඩියෝ තරංග. මේ දෙකත් ලියාගන්න. ඔය මේ රේඩියෝ වේව්ස් තරංග ගන්න හොඳේ. මේකේ භාවිතයන් වල තව අමතර දෙකක්. Bluetooth Wi-Fi. හරිද? හරි සර්. right. හරි අපි යමු ඉන්ෆ්‍රාරෙඩ්. මේ අදෝරක්ත කිරණ භාවිතයන් කීපයක් තියෙනවා. එකක් තමයි දැකලා තියෙනවද ඔන්න ගෙදර ටීවී එක තියෙනවා. හරිද? ඔන්න රිමෝට් එක තියෙනවා. ඔන්න දුරස්ථ පාලකය තියෙනවා. මෙතන පවර් බටන් එක තියෙනවා. ඔන් කරන්නේ. ඔයා ගෙදර කාමරේට ගිහලා මේකේ බොම්බස් ටීවී එක ඔන් වෙනවද? එහෙම ඔන් වෙන ටීවී තියෙනවද කොහේ හරි? කාමරේ ඉඳලා බටන් එක බොගම ටීවී එක ඔන් වෙනවද? නෑ සර්. ආ මං අහනවා මෙහෙම. හිතන්නකො මේ ටීවී රිමෝට් එක හදලා තිබ්බොත් රේඩියෝ වේව්ස් වලින් එතකොට ඔන් වෙනවද නැද්ද කියන්නකො? ඔන්න ඔන්න. ඔන්න හේතුව මොකද්ද? ලොකු රේඩියෝ දුරක් වේව්ස් යන්න වලට පුළුවන් ලොකු නේද? දුරක් යන්න පුළුවන්. හැබැයි අදෝරක්ත කිරණ කියන ඒවාට එහෙම ගොඩක් දුර යන්න බෑ. කෙලින්ම ඉන්න ඕන. ටීවී එක කෙලින්ම. නැත්තම් ඕනනම් හිතන්නකො ටීවී එක මෙතන නම් මේ පිටිපස්සේ බිත්තියක් තියෙනවා නම් රිමෝට් එක බිත්තියට එල්ල කරලා පවර් බටන් එක ඔබන්න පුළුවන්. ඒතකොට අර අදෝරක්ත කියලා මේකේ වැදිලා සමහර විට ආයි කියලා මෙන්න මේ පැත්තේ වදින්න පුළුවන්. අන්න ඒතකොට ටීවී එක ඔන් වෙන්න පුළුවන්. හැබැයි කාමරේ නම් එබුව කියලා ටීවී එකක් ඔන් වෙන්නේ නෑ. මොකද මෙයාට සාමාන්‍යයෙන් මේ බිත්තියක් ඔය එකක් අතරමැදින් යන්නේ එහෙම හැකියාවක් නෑ. මොකද මෙයාගේ අර තරංගේ ගොඩක් කෙටි දුර තමයි මෙයාට යන්න පුළුවන්. අන්න ඒතකොට මෙයාගේ ලොකුම භාවිතය තමයි ගොඩක් රිමෝට් කන්ට්‍රෝල්ස් වල අපේ දුරස්ථ පාලකවල. හරි. ගොඩක් පාවිච්චි වෙන්නේ මෙන්න මේ පොඩි ඒවා. හරිද? සාමාන්‍යයෙන් ටීවී රිමෝට්ස් වල. දැන් හිතන්නකෝ දැන් මොකක් හරි ඩ්‍රෝන් එකක් ගත්තොත් ඩ්‍රෝන් එකෙත් තියෙනවනේ මේ දුරස්ථ පාලකය. එයා පාවිච්චි කරන ඉන්ෆ්‍රාරෙඩ් නෙමෙයි. හොඳ එයාට රේඩියෝ වේව්ස්. එයා වෙනම තාක්ෂණයක්. මම කියන්නේ සාමාන්‍යයෙන් ওই පොඩි පොඩි දුරස්ථ පාලක තියෙන ලොකුම උදාහරණ තමයි ටීවී රිමෝට් එක. අන්න ඒ දේවල් භාවිත කරන්නේ මෙන්න මේ ඉන්ෆ්‍රාරෙඩ් කියන වේව්ස්. ඉස්සර ෆෝන් එකක් තිබ්බා මේ මම මතක නැහැ ෆෝන් එකේ නම. හරිද? හරි ඉස්සර ෆෝන් එකක් තිබ්බා. දැන් අද කාලේ බ්ලූටූත් තියෙන්නේ. ඉස්සර එහෙම නැහැ. හරිද? මට ෆෝන් එක නම මතක නැහැ. ඒ ෆෝන් වල පුළුවන් බටන් ඔබන ෆෝන්. හරිද? මෙන්න මෙහෙම මේ නිකන් ඒ කාලේ iPhone වගේ තමයි ඒක. හරිද? මේක හිතන්නකො සින්දුවක් තියෙනවා මොකක් හරි චූටි පොඩි සයිස් එක සින්දුවක් තියෙනවා කියලා හිතන්නකො. ඔන්න සින්දුවක් තියෙනවා. හරි? ඒතකොට මේ සින්දුව අනිත් ෆෝන් එකට දාන්න ඕන නම් ඔන්න ඒ වගේ ෆෝන් එකක් හිතන්න අද කාලේ Apple වගේ. ඔන්න Apple දෙයක් දෙනවා. මේ විදිහට ලං කරලා මෙතන තියෙන චූටි බල්බ් දෙක. ඔය දැකලා තියෙනවා ටීවී රිමෝට් එකේ පොඩි බල්බ් එකක් තියෙනව නේද? දැකලා තියෙනවනේ. ටීවී රිමෝට් එක ඉස්සරහ වගේ චූටි බල්බ් එකක් තියෙනවනේ. දැකලා තියෙනවද? ඔව් සර්. ඔය ටීවී රිමෝට් එකේ බල්බ් එක වහගෙන ඔයා මේ ඔන් කරොත් ඔන් වෙයිද ටීවී එක? නෑ. හරිද? ඔන් වෙන්නේ නැහැ. හරිද? හැබැයි ඔය දැකලා තියෙනවා ජීවිතේ මේ බල්බ් එක පත් වෙනවා. පත් වෙනවා දැකලා තියෙනවා ජීවිතේ. හිටපු ගමන් හරි හැබැයි ගොඩක් වෙලාවට පේන්නේ නැහැ. මේකෙන් තමයි ඔය අදෝරක්ත කියන ඉන්ෆ්‍රාරෙඩ් එක එළියට යන්නේ. ඕක වඩ බලා ගන්න ඕන නම් ෆෝන් එකේ කරලා බලන්න. කැමරා එක ඔන් කරලා හරිද? කැමරා එකට මෙන්න මේ රිමෝට් එක අනිත් පැත්තෙන් තියලා පවර් බටන් එක ඔබලා බලන්න. එතකොට ඔයාලට මේ බල්බ් එක පත් වෙනවා ලස්සනට පේනවා කැමරා එකට.
හරි කරලා බලන්න. හරි කැමරා එකට වෙන අපේ S2කට මේ තරංගෙ පේන්නේ නැහැ. හරි කැමරා එක ඔන් කරලා බලන්න. ටීවී රිමෝට් එක කැමරා එක පැත්තට හරවලා පවර් බටන් එක ඔබලා බලන්න. බල්බ් එක පැත්තට හරවලා. ඒතර බල්බ් එක පත් වෙනවා පේනවා ඔයාලට. හරි නිල් පාට හරි රතු පාටට. හරි ඒක try කරලා බලන්න ඕනේ. හරි එතකොට ඉස්සරම කාලේ මෙන්න මේ විදිහට මේ වගේ සින්දු ෆයිල් එකක් හෝමාරු කරගන්න ඔන්න ඉන්ෆ්‍රාරෙඩ් පාවිච්චි කරලා අපි දැන් භාවිත කරන්නේ නැහැ. ගොඩාක් ස්ලෝ. හරි ඉස්සරම. අද කාලේ භාවිතයක් විතර ඉන්ෆ්‍රාරෙඩ් ගන්න බලමු ඔය අර ටීවී රිමෝට්ස් එක. හරි. ඕක තමයි මේ ඉන්ෆ්‍රාරෙඩ් වල තියෙන භාවිතය. පැහැදිලිද? ක්ලියර් නේද ඔව් සර්. කට්ටියටම? හරි. ඒකේ භාවිතයන් ලියාගමු. භාවිතයන් දෙකක් වගේ තියෙන්නේ. පළවෙනි භාවිතය ඒක අපි සිංහලෙන් ලියමු රිමෝට් කන්ට්‍රෝල්ස්. එහෙම නැත්නම් රූපවාහිනී දුරස්ථ පාලකවල. රූපවාහිනී right? රූපවාහිනී දුරස්ථ පාලකවල. අන්න එක භාවිතයක්. ඉංග්‍රීසි වලින් කියනවා නම් TV remote control. TV remote controllers. TV remote controllers. හරිද? හරි සර්. හරි. ඒක විතරක් ක්ලියර් කරලා ඉතින් අනිත් එක වැඩි ඕනේ නැහැ ඔයගොල්ලන්ට. මේ දත්ත සංවේදනයේ ඉස්සර කාලේ පාවිච්චි කරලා තියෙනවා කෙටි දුර. මේ වගේ ෆෝන් එක එක ළඟට කරලා දත්තයක් උමරු කරගන්න මේ වගේ අදෝරක්ත ගෙන්න ඉස්සර කාලේ භාවිත කරලා තියෙනවා. හරි? right. ඔච්චරයි ඔයාලගේ කමියුනිකේෂන් මීඩියා සම්බන්ධව තියෙන සියලුම දේ. පැහැදිලිද? ඔව් සර්. හරිද? එතකොට අපි කතා කරේ ඔන්න ඔය ටික තමයි ඔක්කොම කතා කරා අපි. කමියුනිකේෂන් මීඩියා දත්ත සංවේදන මාධ්‍ය ගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදුවා. right? guided නියමු unguided නියමු නොවන කියලා බෙදුවා. ඊට පස්සේ මෙතන රේඩියෝ වේව්ස් තිබ්බා, මයික්‍රෝ වේව්ස් තිබ්බා, ඉන්ෆ්‍රාරෙඩ් තිබ්බා. guided වල fiber optic තිබ්බා. ඊට පස්සේ coaxial තිබ්බා. ඊළඟට twisted pair තිබ්බා. ඊට පස්සේ twisted pair කොටස් දෙකකට බෙදුවා. UTP, STP කියලා. clearද? yes sir. එහෙනම් අදට මම චුට්ටක් කලින් නතර කරනවා. හරිද? එතනම් අපි data communication වල දත්ත සංවේදනයේ communications පැත්තත් සම්පූර්ණයෙන් ඉවරයි. එතකොට ඔයාලට මෙන්න මේ දත්ත සංවේදනය කියන කොටස පාඩමේ දත්ත සංවේදනය කියන කොටස අවසන් වෙනවා. එක කොටසක් අවසන්. ඊළඟට අපි කතා කරනවා ජාලකරණය සම්බන්ධයෙන් networking. කලින් ඉගෙන ගත්ත ටිකක් වැඩිපුර කතා කරනවා අපි ජාලකරණය කියලා මේකේ ඊළඟ පරිච්ඡේදය. ඊළඟ කොටස. හරි? දත්ත සංවේදනය ගැන මේ දත්ත සංවේදන මාධ්‍ය සහ දත්ත සංවේදනයේ කොටස් ඒ ටික හැමෝටම පැහැදිලිද? ඒ තියරි ටික කට්ටියට හොඳට ඔලුවට වැටෙනවද? ඔව් සර්. හරි. right. මම මේ වීඩියෝ එකක් දාන්නම්. අදට මම චුට්ටක් ක්ලාස් එක නතර කරනවා. ප්‍රශ්නයක් නැහැ නේ? නෑ සර්. හරි. එහෙනම් නෑ good සර්. night. මේ ඉරිදා ටෙස්ට් එක තියෙනවා. ඒකට ලෑස්ති වෙන්න. මේ ගිය Good සතියේ night, අද sir. වීඩියෝ එක මම දෙකම දාන්න. right? හරි. good night. මොන හරි ප්‍රශ්නයක් නම් මම මෙසේජ් එකක් දාලා හරි good night. හරි. good night.